ලක්ෂ 3මාරකට ආසන්න මේ රටේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වුණා. ඒ දරුවන්ගේ අනාගතය තීරණය කරන්නේ විභාග අවස්ථාව ඉතා වඩා හොඳින් ඒ සඳහා වන අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම වෙනුවෙන් මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ විදිහට ගෙන ගියපු ඒ පාරේ සටන අපි తాවකාලිකව අත්හිටුවා. හැබැයි ඊයේ රැස් වෙලා අපි තීරණය කළා අනිවාර්යෙන්ම දැන් සාමාන්‍ය පෙළ ඉවරයි. හැබැයි රටට සාපේ ගෙනාපු මේ පාලනය අවසන් කරලා මේ රටේ ජනතාවට වැඩ කරන පන්තියට වඩා සාධාරණ පාලනයක් නිර්මාණය කර ගැනීම සඳහා දක්වා මේ අරගලයේ ශක්තිමත්ව ඉස්සරහට ගෙනියන්න වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඊයේ දවසේ තීරණය කළා. නිසා අපි ඒ විශේෂයෙන්ම මේ තීරණය ගනිද්දී අපි තෝරාගත්තා මේ රටේ ප්‍රධාන ප්‍රශ්න ගණනාවක්. විශේෂයෙන්ම අපි කීව යුතුව තියෙනවා අද මේ රටේ ජනතාවට පොදු මහ ජනතාවට වැඩ කරන පන්තියට අද ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ ජනතාව උපරිම පීඩාවට පත් වෙලා ඉන්නේ. ඒ ජනතාවට බෙහෙත් ටික ගන්න විදිහක් නැහැ, ආහාර ටික ගන්න විදිහක් නැහැ, ගමනක් බිමනක් යන්න විදිහක් නැහැ. මේ ආදී වශයෙන් තමන්ගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා බිඳ වටලා තියෙනවා. කවුද මේ පාලනය විසින්? ඒ නිසා අපි තා පැහැදිලිව දන්නවා දැන් පසුගිය අවුරුදු දෙකමාර ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මහත්තුරු එකතු වෙලා එකට මේ රට විනාශ කරමින් තිබුණා. අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? අද මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ නාමිකව ඉවත් වෙලා අද ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එකතු වෙලා අද මේ රටේ ඉතුරු ටික විනාශ කරමින් තියෙනවා. ඒ නිසා අපි ඊට වගකීමෙන් කියනවා මේ සෙල්ලම නවත්තන්න. මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ, මිනිසුන්ට කන්න බොන්න විදියක් නැහැ, මිනිසුන්ට ගමනක් බිමනක් යන්න විදියක් නැහැ, රෝගයෙන් සුවපත් වෙන්න විදියක් නැහැ. මේ ආදී වශයෙන් මිනිස් ජීවිත දැන් දවසින් දවස බිලි ගන්න මට්ටමට දැන් මේ ආණ්ඩුව කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා අපි තා වගකීමෙන් කියනවා මේ තත්ත්වය පාල. අපි දන්නවා දැන් මේ වෙනකොට මේ තත්ත්වය හමුවේ අපි දැන් පාලකයෝ ඒ වගේම විවිධ නිලධාරීන් දැන් ඇන්ඩියාවක් පටන් අරන් තියෙනවා. දැන් වවන්නලු, පටි තද කරගන්නලු, සීමා කරගන්නලු, පයින් යන්නලු, වේල් 3ක් කනුවට වේලක් කාලා ෂේප්ෙමලු. දැන් එක එක කතාවන් දැන් ඇමතිවරු නිලධාරි කියන්න පටන් ආරන් තියෙනවා. අපි අහනවා මේ රටේ ජනතාව හරක් නෙමෙයි. මේ රටේ ජනතාව මන්දබුද්ධිකයෝ නෙමෙයි. පාලකයන්ට මොලයක් නැති වුණාට, පාලකයෝ මන්දබුද්ධික වුණාට, පාලකයෝ පිස්සු වුණාට මේ රටේ ජනතාව මන්දබුද්ධිකවත් පිස්සුවත් නෙමෙයි. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනාධිපතිවරයා මේ රටේ මහජන මුදලෙන් විශාල මුදලක් නාස්ති කරද්දී, අග්‍රාමාත්‍යවරයා මේ රටේ මහජන මුදලෙන් විශාල මුදලක් නාස්ති කරද්දී, මැති ඇමතිවරු මේ රටේ මහජන මුදලෙන් විශාල මුදලක් නාස්ති කරද්දී, ඒ වගේම විශාල මුදලක් නාස්ති කරද්දී පාර්ලිමේන්තුව මේ රටේ අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණයන් කරනවා වෙනුවට තමන්ගේ ආණ්ඩියාවන් විතරක් ප්‍රකාශ කරමින් රටේ මුදල් විශාල මුදලක් නාස්ති කරද්දී අද පාලකයෝ කියනවා ජනතාවට පටිතද කරගන්න කියලා. ඒ නිසා අපි කියනවා ඒවට අපි සූදානම් නැහැ. ඒ විතරක් නෙමෙයි අපි දැක්ක දැන් අලුතෙන්ම පටියක් වාදනය වෙනවා. මොකක්ද මේ පටිය? දැන් අමාත්‍යාංශ ලේකම්වරු ඊටාම ජනතාවාදී වෙලා ප්‍රගතිශීලී වෙලා දැන් කියනවා කැපකිරීම කරමු කියලා. අපි අහනවා දැන් මේ මගේ අතේ තියෙන්නේ 3/2008 4 චක්ලේඛනේ. 3/2008 චක්ලේඛනේ. මේ චක්ලේඛනේ තියෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉඳලා සියලුම ඒ අදාළ නිලධාරීන්ට මාසිකව ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සහ දීමනාව. ඉන්ධන ප්‍රමාණය සහ දීමනාව. අමාත්‍යාංශ ලේකම්වරයෙකුට මාසයකට දෙනවා ඉන්ධන ලීටර් 225ක්. ඉන්ධන ලීටර් 225ක්. මේකේ කියලා තියෙනවා මාසයේ පළමු දිනට පවතින ඉන්ධන මිලට ගලපන්න ඕන කියලා. උදාහරණයක් විදියට ගත්තොත් ජූනි මාසෙට ඉන්ධන ලීටර් 225ක් හම්බ වෙනවා මේ චක්‍රලේඛනය අනුව. තොර ජූනි පළවෙනිදට තියෙන ඉන්ධන මිල අනුව ඒ 225 ගණන් හදලා 225ක් ලීටර් දෙන්න ඕන. එතකොට දැන් වෙළඳ පොලේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 420යි. එතකොට මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයාට ඉන්ධන ලීටර් මාසයකට 225ක් දෙනකොට 92400ක් අමතරව ඉන්ධන දීමනාවක් විදියට අමාත්‍යාංශ ලේකම්වරයෙකුට තවමත් වෙන් වෙනවා, තවමත් භුක්ති විඳිනවා. හැබැයි මේ රටේ රාජ්‍ය සේවකයා ප්‍රාථමික සේවාවන් වල ඉන්න රාජ්‍ය සේවකයෝ, ද්විතීයික සේවාවන් වල ඉන්න රාජ්‍ය සේවකයෝ, ශේෂ්ඨ නිලධාරී, කාර්යාලගත නිලධාරී මේ ආදී සියලු දෙනා අද බස් එකේ එන්න විදියක් නැහැ, ගමන් ගාස්තුව දරා ගන්න විදියක් නැහැ. තමන්ගේ යතුරු පෙදියේ එන්න විදියක් නැහැ, තෙල් ලීටරේ ගහ ගන්න විදියක් නැහැ. හැබැයි අද මේ රටේ දේශපාලඥයොත්
ඒ දේශපාලඥයන්ට මේ රට විනාශ කරන්න පාර කපලා දෙන, හොරකම් කරන්න ඉඩ හදලා දෙන, හොරකම් කරන්න ෆයිල් එකේ ගේම් ගහන ඇතැම් අපේ රාජ්‍ය නිලධාරීන් මේ සියලු වරප්‍රසාද භුක්ති විඳින්මින් මේ රටේ වැඩ කරන පන්තියට කියනවා තව කැපකිරීම කරන්න කියලා. ඒ නිසා අපි කියනවා නරිවාදන් අපිට එපා. ඔය නරිවාදන් වලින් මේ රට දුවන්න බෑ. ඒ නිසා දැන් අපි සූදානම් වෘත්තීය සමිතිය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන විදියට මේ පීඩාවට පත්වන වැඩ කරන පන්තියත් ඒ වගේම පොදු මහ ජනතාවත් එකට එකතු කරමින් මේ දුර්දාන්ත පාලනය මේ බංකොලොත් පාලනය වෙනස් කළා මේ රටේ ජනයාට නව මහජන මතයක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන මහජන බලයක් නිර්මාණය කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලට නායකත්වය දෙන්න මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාර විදියට අපි සූදානම්. අන්න ඒ අනුව අපි දැන් තීරණයක් කරන් තියෙනවා ලබන අඟහරුවාදා ඉඳලා මේ දැනුවත් කිරීම අපි රට පුරා යනවා. මොකද්ද අපි දැනුවත් කරන්නේ? අපි කියනවා මේ ආණ්ඩුවට වහාම රනිල් ගෝඨ ආණ්ඩුවට අපි කියනවා ජීවන බර අඩු කරන්න. වැඩ කරන පන්තියට පොදු ජනතාවට අදාළ වන කන්න බොන්න පුළුවන් පරිසරයක් හදන්න, යන්න එන්න පුළුවන් පරිසරයක් හදන්න, ලෙඩට බෙහෙතක් ගන්න පුළුවන් පරිසරයක් හදන්න, වහාම මේ ජීවන බර අඩු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ විතරක් නෙමේ දැන් අපිට පේනවා විවිධ ශේෂ්ත්‍රවල රැකියාවල් අහිමි කරමින් යනවා මේ පාලකයෝ. අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතාගෙන යන මේ පාලකයෝ රනිල් වික්‍රමසිංහ මහත්තයලා අද මොකද කරන්නේ? මේ රටේ ඒ මූල්‍ය ආයතනවල කොන්දේසි අනුව මේ රටේ රැකියාවල් අහිමි කරමින් යනවා. නිසා මේ රැකියාව අහිමි කිරීම වහාම නවත්තන්න. ඒ විතරක් නෙමේ මර්ධනය වහාම නවත්තන්න. මේ සියලු දේ කරන්න බැරි ආණ්ඩුව රනිල් ගෝඨ ආණ්ඩුව වහාම ගෙදර යන්න එහෙම නැත්තම් කියන ඒ සටන අපි දැන් ඉදිරියට අරන් යනවා.